Anyang hasimnika yorabun. ඔන්න අද අපි පොඩි ගමනක් යන්න එළියට බහිනවා. මාවත් පෙන්නන්න. නව සීලන්තයේ තියෙන ලස්සන බීච් එකක් බලන්න තමයි යන්නේ. ගිහින් බලමු. අද අපි යන්නේ කොරමැන්ඩල් වල තියෙන කතේඩ්‍රල් කියන බීච් එක බලන්න. අපිට ඕක්ලන්ඩ් වල ඉඳන් යන්න ඕනේ කිලෝමීටර් 177ක්. යමු මාත් එක්ක. ඔන්න ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ කොරමණ්ඩල් වල තියෙන බීච් එකට යන්න. මෙතන පාක් එකේ නවත්තලා අපි බස් එකේ යන්න ඕනේ මෙතන ඉඳන්. බීච් එක ළඟම පාකින් නැහැ. එහෙනම් මෙතන වාහනේ නවත්තලා අපි යනවා දැන් බස් එකේ. ඇයි? මේක ඔයාට. Thank you. අම්මා මේක පෙන්ට හුවනේ කවුරුත් පාරේ යන්නේ කියලා. ඔන්න අපි දැන් බීච් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් පල්ලෙහාට යන්න ඕනේ ටිකක් ඇවිදගෙන. අපි ගිහින් බලමු කොහොමද කියලා. ලස්සන. අපි දැන් පල්ලෙහාට යන ගමන් ඉන්නේ මෙතන මේ හදලා තියෙන පාත් එක. ගිහින් සෙට් වුම් පේනවනේ view එක කොහොමද කියලා. නිල් පාට මුහුදක්. මෙතන පොල්කට්ට තිබ්බේ. අපි දැන් ඇවිදන් යන ගමන් ඉන්නේ කිලෝමීටර් 2-3ක් යන්න ඕනේ වගේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. මෙතන ඉන්න කවුස්ලා. අපි එද්දි දිගටම ෆාම් මැදින් තමයි ආවේ. හැමතැනම ෆාම් තියෙන්නේ මෙහෙ බලන තැන. ඔන්න view එක පේනවනේ අපි යද්දි. තා චුට්ටක් දුර යන්න ඕනේ මේ ටිකේ පහු කරා. පොඩි දූපත් වගේ තියෙනවා ලස්සනට. පේනවනේ. තාත්තා කියලා හැම වෙලේම කරදර කරනවා රිසිලු. අන්න බැටළුවොත් ඉන්නවා. බැටළු කියනකොට ශිබ්ලා. මට එපා වෙනවා. අන්න ශිබ්ලාත් ඉන්නවා. පේනවනේ view එක කොහොමද කියලා. cloudy day එකක් අද හැබැයි. දැන් නම් සද්ද එනවා ළඟම වගේ. ගිහින් බලමු. ඔන්න අපි දැන් බීච් එකට ඇවිල්ලා ඉන්නේ. පේනවනේ. කට්ටිය ඉන්නවා ගොඩක්. මෙතන බෝට් රයිඩ් එකක් තියෙනවා. කොහෙද? පේනවනේ. නිකන් හුණු බල් වගේ જાතියක් තමයි තියෙන්නේ. කර්ව් එක අර පැත්ත තියෙනයි. අපි මේ පැත්ත පොඩ්ඩක් බලලා යන් මේ පැත්තට. මෙන්න මෙතන පොඩි ලස්සන වතුර පාරකුත් වැටෙනවා උඩින් ඉඳලා. මෙන්න මේ පැත්තේ බීච් එක. ඔන්න මෙතන තමයි කර්ව් එක තියෙන්නේ. මේ ගලෙන් හැදිලා තියෙන්නේ. ඉතින් බලමු අනිත් පැත්තට. ඔන්න අපි දැන් කේව් එක ඇතුළට අවිල්ලා ඉන්නේ. පේනවනේ view එක කොහමද කියලා.
මේ පැත්තෙන් එකක් තියෙනවා. ගලක් තියෙන්නේ මෙතන. පේනවනේ මේ view එක. වැල්ල ටිකක් තදයි මේ ටිකේ. පේනවනේ ලස්සන කොහොමද කියලා මේ ටික. මේකට කියන්නේ කැතේඩ්‍රල් කෝව් බීච් කියලා. පේනවනේ. කොහොමද ලස්සන. අපිට එහා පැත්තට යන්න ඕනේ මේ අඳුල්චෙමෙන් ඉඳලා යන්න විදියක් නැතුව තමයි ඉන්නේ මෙතන. ඔන්න අපේ රිසිනු පුතා සෙල්ලම් කරනවා. රිසිනු. ඔන්න අපි කොහොම හරි අනිත් පැත්තටත් ආවා අතනින්. පේනවනේ මෙතන view එක. මාරම ලස්සනයි. මේ පැත්තට යන කොරමණ්ඩල් කියලා. පේනවනේ මේ හරියට පේන view එක කොහොමද කියලා. මේ වතුරේක හරි සීතලයි. අන්න අම්මත් එන්න යන්නේ. ඔන්න අපි දැන් මේ බීච් එකට සමදීලා මෙතනින් යන්න යන්නේ. එහෙනම් උඩහදී හම්බෙමු view එක පොඩ්ඩක් බලන්න.